මකර ලග්න හිමියනි ඔන්න ඔයාගේ මූණට හිනාව කියන දේ ලැබෙන සුබ වාසනාවන්ත කාලයක් ගැන දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වන්නේ. මකර ලග්න හිමියන් කියන්නේ 2017 අවුරුද්දේ ඉඳලා මිනිස්සෙට විඳින්න පුළුවන් හැම දුකකටම හැම නරක අත්දැකීමකටම මුහුණ දීලා තමන්ගේ ජීවිතය රැකගත්ත පිරිසක්. ඔන්න ඉදිරි මාස කිහිපය අවුරුදු ගාණක් දුක් ඉඳලා හෙම්බත් වෙච්ච ඔයාට සතුට කියලා දෙයක් විඳින්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ අවුරුදු ගාණක් ආපස්සට ගිය ජීවිතේ පාඩු පියවගෙන නැවත තමන්ගේ හීන බලාපොරොත්තු සැබෑ කරගන්න පුළුවන් සුබ කාලයක් තමයි ඉදිරි මාස කිහිපය කියන්නේ. එහෙනම් මේ වීඩියෝ එක අවසානයේ දක්වා රැඳී ඉන්න ඔයාගේ ඉදිරි අනාගතය සැලසුම් කරගන්න අවශ්‍ය සියලු කරුණු කාරණා මේ වීඩියෝ තුල අන්තර්ගත වෙනවා. මකර ලග්නය කියන්නේ දුකට අධිපති සෙනසුරට අයිති ලග්නයක්. මේ නිසාම මකර කියන්නේ වාසනාව සුබ ගතිය ගොඩක්ම අඩුවෙන් ලැබෙන ලග්නයක්. වැඩිපුර දුක් විඳින්න වෙන අභියෝගාත්මක ලග්නයක් විදිහට තමයි හඳුන්වන්න වෙන්නේ. හැබැයි මකරුන් සතු එකම සුවිශේෂී ගුණාංගය තමයි ඕනෑම දුෂ්කර කටුක කාලයක ශක්තිමත්ව අල්ලන් ඉන්න පුළුවන් පුදුම හැකියාවක් තියෙන දරා ගැනීම උපරිමයටම තියෙන බල සම්පන්න පිරිසක්. ඔය නිසාම තමයි මකරුන් ජීවිතේ දිනනවා නම් දිනන්නේ. ජ්‍යොතිෂ තුල මකර ලග්නය සමාන කරලා තියෙන්නේ කඳු නගින්නෙක් විදිහට. ඔය කන්ද තරණය කරනකොට අනන්ත වාරයක් ඔයා පහළට වැටිලා ඇති. හැබැයි ඒ වැටෙන හැම සැරයකම තමන් අසාර්ථක වෙන්න හේතුව හඳුනගෙන කොහොම හරි තමන්ගේ උත්සාහයෙන්ම කන්ද මුදුනට ගිහින් ජීවිතේ දිනන පිරිසක් තමයි මකරුන් කියලා කියන්නේ. අපි දැන් බලමු මේ වසරේ ඉදිරි මාස කිහිපය මොන වගේ සුබ ප්‍රතිඵලද ඔබට ලැබෙන්නේ කියලා. මාස 98ක දීර්ඝ ඒ රාෂ්ටකයකින් දුක් විඳපු ඔයාට යාන්තම් හරි ඔළුව උස්ස ගන්න පුළුවන් ඉතාමත් වාසනාවන්ත මාස 3ක් තමයි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන්නේ. මොකද මේ මාස 3 ඇතුළත ගුරු සිකුරු බුධ කියන සුබ ග්‍රහයි තිදෙනාම බලවත් වෙලා රාජයෝග 3ක බලය ලබා දෙනවා. මේ සුබ ග්‍රහයින් තිදෙනාම එකවර බලවත් උනේ වසර ගණනාවකට පස්සේ. ගුරු ග්‍රහය අවුරුදු 12කට පස්සේ ඔයාගේ 7 වන භාවයට ඇවිල්ලා රාජයෝගයක් පංචමහා පුරුෂ යෝගයක් වුණ ගුරු හංස යෝගයේ උදා කරමින් කටක රාශිය තුල බලවත් වුණා. අගෝස්තු මාසේ මැද භාගයේ ඉඳලා මේ යෝගයේ ඉතා සුබ ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා. අපි බැලුවොත් මේ යෝගයෙන් ලැබෙන සුබ ප්‍රතිඵල මොනවද කියලා ඔයා හවුල් ව්‍යාපාරයක් හරි ස්වයං රැකියාවක් හරි කරන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඒ කටයුතු ඉදිරි මාස 3 තුල සාර්ථක කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම මේ 7 වෙනි තුල සිටින ගුරු ග්‍රහය ඔබගේ අයස්ථානයට සුබ දෘෂ්ටි ලබා දීම නිසා ඔයාගේ ආදායම් තත්ත්වය ඉදිරි මාස කිහිපය තුල ඉහළ යාමක් සිදු වෙනවා. ඒ වගේම සැප්තැම්බර් 2 වෙනිදා සිකුරු ග්‍රහය තුලා රාශිය තුල බලවත් වෙනවා. ඒ සිකුරුගෙන් ලැබෙන පංචමහා පුරුෂ යෝගයක් වුණ මාලවී යෝගය උදා කරමින්. මාලවී යෝගය කියන්නේ සියලු ලෞකික සැප සම්පත් දෙන්න පුළුවන් සුපිරිම රාජයෝගයක්. ඔයා පහුගිය ඒ රාෂ්ට්‍ර කාලය තුල විවාහය අසාර්ථක වෙච්ච කෙනෙක් නම් ඒ වගේම තනියම ඉන්න තීරණය කරපු කෙනෙක් නම් තරුණ වයසේ ඉන්න ආදර සබඳතාවක් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඔයාට ගැළපෙනම සහකරු හෝ සහකාරිය මේ අගෝස්තු වලින් පස්සේ ඔයාට හොයාගන්න ලැබෙනවා. මොකද මේ ගුරු සිකුරු කියලා කියන්නේ ආලයට අධිපති විවාහකාරක ග්‍රහයෝ. මේ දෙන්නම බලවත්ව ඉන්න කාලෙක ඔයාට නොගැලපෙන කෙනෙක් ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට සංසාරගත බැඳීමක් තමයි මුණ ගැහෙන්නේ. සිකුරු ග්‍රහය දසවන භාවයේ ගමන් කිරීම ඔයාගේ රැකියාව ව්‍යාපාරයන්ට ඉතාමත් සුබයි. ඔයා රැකියාවේ දියුණුවක් නව රැකියාවක් බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් තමන්ගේ සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් මේ අගෝස්තු වලින් පස්සේ හොයාගන්න ලැබෙනවා. ඒ වගේම දසවැන්න තුල බලවත්ව ඉන්න සිකුරු ග්‍රහය ධනස්ථානයේ සුබ දෘෂ්ටි හෙලීම නිසා ඔයාගේ තැන්පත් ධනයද ඉදිරි මාසය කිහිපය තුල ඉහළ යාමක් සිදු වෙනවා.
ඒ වගේම ඔයා අලුතින් දේපල, ඉඩකඩම්, යාන වාහන මිලදී ගන්න හෝ විකුණන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඒ කටයුතුද අගෝස්තු වලින් පස්සේ සාර්ථක කරගන්න ලැබෙනවා. සැප්තැම්බර් 8 වෙනිදා වෙද්දී බුධ ග්‍රහයා තමන්ගේම උච්ච රාශිය වෙච්ච කන්‍යා රාශියට ගෝචරය කරනවා. මේත් සමග ඔයාට ඉතා බලවත් ඥාන යෝගයක් වුණ විදුරවි යෝගය උදා වෙනවා. ඔයා විදේශගත වන්න බලාපොරොත්තුෙන් හිටි කෙනෙක් නම් හරි. උසස් අධ්‍යාපනයක් හදාරන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඒ කටයුතුද මේ සැප්තැම්බර් වල ඉඳලා සාර්ථක කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම බුධ කියන්නේ ඔයාගේ රෝගස්ථානයේ අධිපති ග්‍රහයා. ඔයා කල් අල්ලන අසනීපයකින් පීඩා විඳපු කෙනෙක් නම් ඒ අසනීප සුව අතට හැරිලා ඔයාට නිරෝගීකම උදා කරගන්න පුළුවන් වෙනවා. ඔය අගෝස්තු වලින් පස්සේ කාලේ කියන්නේ ග්‍රහ බලය අතින් උපරිමයෙන්ම තියෙන කාලයක්. ඕනම කටයුත්තක් සාර්ථක කරගන්න පුළුවන් සුබම නැකත් යෙදෙන කාලයක්. ඔය වගේ කාලෙක මකර, තුලා, කටක, කන්‍යා වගේ ලග්නකින් කවුරු හරි දරුවෙක් ඉපදුනොත් ඒ දරුවා ඉතාමත් වාසනාවන්තයි. රටට ලෝකයට ලොකු සේවයක් කරන්න පුළුවන්. දුක කරදරයක් නැතුව හොඳ සැප සම්පත් ජීවිතයක් ගෙවන්න පුළුවන් දරුවෙක් තමයි ලැබෙන්නේ. හැබැයි මං ඔය කිව්ව සුබ ප්‍රතිඵල ලැබෙන්නේ 80%ක් විතර මකර ලග්න හිමියන්ට. තව 20%ක් විතර අතලොස්සක් ඉන්න පුළුවන් උප්පත්ති කේන්ද්‍රයේ තියෙන ග්‍රහ දුර්වලතා නිසා හිතන සාර්ථකත්වය නොලැබෙන. මන් දැන් කතා කරනවා ඒ වගේ උප්පත්ති කේන්ද්‍රය තුල තියෙන්න පුළුවන් ග්‍රහ දුර්වලතා ගැන. ඔයාගේ කේන්දරේ ගුරු, සිකුරු, බුධ කියන ග්‍රහයෝ 6, 8, 12 කියන කොටුවක ඉන්නවනම් මේ ග්‍රහයෝ දුර්වලවයි ඉන්නේ. මේ සුබ ග්‍රහයෝ කුජ, රාහු, කේතු, ශනි වගේ පාප ග්‍රහයොත් එක්ක එකම කොටුවක ඉන්නවනම් ඒත් මේ ගොල්ලෝ දුර්වලවයි ඉන්නේ. ඒ වගේම මේ සුබ ග්‍රහයෝ ඔයා උපදිනකොට වක්‍ර වෙලා නම් ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ පිටිපස්සට යන ගමන් නම් ඉඳලා තියෙන්නේ. ඒත් මේ ගොල්ලොන්ගේ බලය දුර්වල වෙනවා. අනික මන් දැන් කියන කොටුවක සඳු ග්‍රහයා ඉන්න අයට තව දුරටත් ජන්ම ඒ රාශික තත්ත්ව පවතිනවා. ඔයාගේ සඳු ග්‍රහයා 2, 3, 4, 8 කියන කොටුවක නම් ඔයාට තව දුරටත් ඒ රාශික අපල පවතිනවා. ඔයාගේ සඳු ග්‍රහයා ඉන්නේ 2, 8 කියන කොටුවක නම් 2028 පෙබරවාරි 23 වෙනකන් ඔයාට අපල තත්ත්වය පවතිනවා. ඔයාගේ සඳු ඉන්නේ 3 වෙනි කොටුවේ නම් 2030 අප්‍රේල් 17 වෙනකන් ඔයාට තව දුරටත් අපල පවතිනවා. අනික තමයි ගොඩක් අයගේ ජීවිතය අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් තමයි කේන්දරයේ දරිද්‍ර යෝග තියෙන එක. දරිද්‍ර යෝග කියන්නේ මිනිස්සෙගේ දියුණුව වළක්වන යෝග. උදාහරණයක් ගත්තොත් කාලසර්ප යෝග, සකට යෝග, කේමද්‍රව යෝග වගේ ප්‍රධාන දරිද්‍ර යෝග 10ක් 12ක් විතර තියෙනවා. ගොඩක් වෙලාවට ඔය මැදි වයස වෙනකනු ජීවිතේ අසාර්ථක වෙන දුක් විඳින ගොඩක් දෙනෙක්ගේ කේන්දරවල මේ දරිද්‍ර යෝග එකක් දෙකක් විතර තියෙනවා. සමාජයේ අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා කොච්චර දුක් මහන්සි වෙලා හම්බ කළත් කිසිම ඉතුරුවක් Tamanට කියලා දෙයක් කරගන්න බැරි අය. කොච්චර අනිත් අයට හොඳ කළත් Tamanට හොඳක් අහන්න වෙන්නේ නැති අය. Taman කරන වැඩේ අසාර්ථක වෙන අය. කවදාවත් හොඳ ගෙයක් දොරක් යාන වාහනයක් නොලැබිච්ච අය. උපන් තනින් ඉහළට යන්න ලැබිලා නැති ඉපදුන දවසේ ඉඳලම දුකම විඳින අය. කවදාවත් Tamanට හොඳ පෞල් ජීවිතයක් හරියම ආදරයක් නොලැබිච්ච අය. සතුට කියන දේ ජීවිතය තුළ කලාතුරකින් ලැබෙන මිනිස්සු. මෙන්න මේ වගේ මැදි වයස වෙනකොට ජීවිතය අසාර්ථක වෙච්ච ගොඩාක් අයගේ කේන්ද්‍ර සටහන් වල මේ දරිද්‍ර යෝග පිහිටලා තියෙනවා. මේ වගේ යෝග තියෙන අයට කොච්චර හොඳ කාල ආවත් ජීවිතය සාර්ථක කරගන්න හරිම අමාරුයි. අපි ඒ රාෂ්ටකයක් වගේ ගත්තොත් ඒක වසර කිහිපයක් දුක් විඳට අපිට නැවත අපේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. නමුත් හොඳ හෝ නරක යෝගයක් කේන්දරයේ සටහන තුළ තිබුණොත් ඒ යෝගේ හොඳ හෝ නරක අපේ ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් අපිට ලැබෙනවා. මං ඔය කිව්වේ බොහොම පොඩි හේතු ටිකක්. තව ඔය වගේ උප්පත්ති කේන්ද්‍රය තුළ ගොඩක් දෝෂ තියෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දෝෂ තියෙන 120ක් විතර අතලොස්සක් ඇරුණම 80ක් විතර මකර ලග්න හිමියන්ට ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව මේ ඉදිරි කාලයේදී උදා වෙනවා. හරි එහෙනම් මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා.